ඔයාලට පේනවද මේ පැංචට කෙලින් හිටගන්නත් බැහැ. ඇතගෙන වැටෙනවා. කර කැවිල්ල වගේ මෙයාගේ ග්ලූකෝස් මට්ටම පහළ වැටිලා නිසා ඇතිවුණ තත්ත්වයක් තමයි මේ. මොකද ග්ලූකෝස් තමයි ශරීරයට විශේෂයෙන්ම මොළයට ප්‍රධාන ශක්ති ප්‍රභවය වෙන්නේ. මෙවැනි තත්ත්වයකදී බොහෝ දුරට මේ වගේ රෝග ලක්ෂණ දකින්න පුළුවන්. දුර්වල සහ උදාසීන බව. ඒ කියන්නේ සුරතලා වැඩි මහන්සි බවක්, මන්දගාමී හැසිරීමක්, අසාමාන්‍ය නිහඬ බවක් පෙන්වනවා. දිශානතිය නැතිවීම. ඒ කියන්නේ සුරතලාට කෙලින් බලන්න පව අපහසුයි. වැනි වගේ ඇවිදින්නත් පුළුවන්. වෙවුලන ස්වභාවයක්, මේ වගේ හිටගන්න බැරුව කඩාගෙන වැටීම හරි කලන්තය දැමීම හරි. ඒ වගේම සිහිය නැතිවීම හෝ කෝමා තත්ත්වයට පත්වීම පවා සිදුවෙන්න පුළුවන්. ඉතින් මේ වගේ චූටි පැටවුන්ට විශේෂයෙන් ටෝයි බ්‍රීඩ්ස් වලට මෙවැනි තත්ත්වයක් ඇතිවීමේ වැඩි හැකියාවක් තියෙනවා. මොකද මෙයාලගේ මේද සංචිත ප්‍රමාණය ගොඩක් අඩුයිනේ. ආහාර නොගෙන සිටීම, ස්ට්‍රෙස් එක නිසා මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. අක්මාවට හානි සිදු වුණාම සමහර වෙලාවට ආහාර විෂවීමක් වගේ හේතු නිසාත් මේ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ තත්ත්වය ඊටමත් භයානක තත්ත්වයක්. ඔයාගේ පැංචට අත්කර දෙන්න හැකියාව තියෙනවා. ඒ නිසා ප්‍රමාද කරන්නේ නැතුව ළඟම පශු වෛද්‍යවරයා ළඟට අරගෙන යන්න. එතකොට පශු වෛද්‍යවරයා රුධිර පරීක්ෂණයක් මගින් එයාගේ ග්ලූකෝස් මට්ටම නිරීක්ෂණය කරලා අදාළ ප්‍රතිකාර ආරම්භ කරાવી.